අම්මේ මං තව ටිකක් නිදිය ගන්නද? එහෙම කොහොමද? අද ඉස්කෝලේ යන්න එපේ. අද ටියුෂන් එකක් තියෙනවා. හවසට ක්ලාස් එකට පරක්කු වෙයි. මේ හඬවල් ඔබටත් පුරුදුයි නේද? හැම උදෑසනකම අපේ දරුවන්ගේ මුවින් පිටවන මේ වචන ඔවුන්ගේ හදවත් තුළ සැඟවුණු වේදනාවේ ප්‍රතිරාවයක්. ඔවුන්ගේ පොත්බෑගේ බර වගේමයි ඔවුන්ගේ හිතේ තියෙන බර. අපි මේ බර දකිනවා, දන්නවා. නමුත් අපිටත් කරන්න දෙයක් නෑ. දරුවෝ වුණාම ඉගෙන ගන්න ඕනනේ. ඒත් ඇත්තටම මේකද අපිට ඕනේ. දළඹුවෙක් සමනලෙක් වෙන්න කෝෂයක් ඇතුලේ සැඟවෙනවා. ඒ කෝෂයේ ඇතුලේ තියෙන්නේ ස්වභාවික නිදහස. ඒත් අපේ සම්ප්‍රදායික අධ්‍යාපන කෝෂය තුල දරුවන්ට නිදහසක් තියෙනවද? කවි ලියන්න ඕන ගුරුවරයාට ඕන විදියට. චිත්‍ර අඳින්න ඕන විභාගෙට ඕන විදියට. හිතන්න ඕන පෙළපොතට ඕන විදියට. එක දරුවෙක් මට කිව්වා අපිට විභාගෙට ලියන්න වෙන්නේ ප්‍රශ්නපත්‍ර හදන මහාචාර්යතුමාට ගැලපෙන විදියට. එයාගේ අදහස් එක්ක එකඟ නොවුනොත් ලකුණු නෑ. ඒ නිසා උත්තර ලියන්න විතරක් නෙවෙයි මහාචාර්යතුමා ගැනත් හිතන්න ඕනේ කියලා. මේකද අධ්‍යාපනය. දරුවෙක් කොහොමද Tamanගේ ලෝකය හොයාගන්නේ? පන්තියේ අනිත් හැමෝම වගේ එකම කවි පහක් කටපාඩම් කරලා, එකම සූත්‍ර ටිකක් මතක තියාගෙන, එකම උත්තර ටිකක් ලියලා. අද අපි ගොඩනගන්නේ පරාජිතයන්ගේ සමාජයක්. පළවෙනියා ජයග්‍රාහකයා, දෙවෙනියා පරාජිතයා, අන්තිමයා අසමතා. හිතන්න, අලිගහන මහවැව් ගමේ පාසලේ පන්තියේ පළවෙනියාත් කොළඹ තරු පන්ති පාසලේ ඒ පන්තියේම පළවෙනියාත් අතර කවුද ඇත්තටම පළවෙනියා? මේ ප්‍රශ්නෙම කොච්චර හාස්‍යජනකද? දරුවෙක් කියන්නේ එයාට ඕන විදියට රතු පාට අලියෙක් අඳින්න ඕන කෙනෙක්. එයාට ඕන විදියට හීන දකින්න ඕන කෙනෙක්. එයාට ඕන විදියට ගහකොළ එක්ක කතා කරන්න ඕන කෙනෙක්. එයාට ඕන විදියට යාළුවන් එක්ක හිනා වෙන්න ඕන කෙනෙක්. ඒත් අපි මේ සියල්ල මකලා දානවා. ඇයි? මොකද වැඩිහිටියන්ට තෝරගන්න ලේසි වෙන්න. විශ්වවිද්‍යාලයට, උසස් පෙළට, රස්සාවට තෝරගන්න ලේසි වෙන්න. දිනවන්න ලේසි වෙන්න. හිතන්න, තෝමස් අල්වා එඩිසන් සම්ප්‍රදායික පාසල් අධ්‍යාපනයෙන් අසමත් වුණා. ඒත් එයා නිසා තමයි අද අපිට විදුලි බල්බය තියෙන්නේ. බිල් ගේට්ස් විශ්වවිද්‍යාලය අතහැරියා. ඒත් මයික්‍රොසොෆ්ට් නිර්මාණය කළා. අපි උත්සාහ කරන්නේ මේ සම්ප්‍රදාය වෙනස් කරන්න. හැම දරුවෙක්ගේම විශේෂත්වය හඳුනාගන්න. ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට ඉඩ දෙන්න. ස්වාධීන චින්තනය දිරිමත් කරන්න. සහජ කුසලතා වර්ධනය කරන්න. මහා ගසක් වෙන්න බීජයකට ඕනේ තමන්ගේම මුල්. මහා මිනිසෙක් වෙන්න දරුවෙකුට ඕනේ තමන්ගේම අනන්‍යතාවය. සෑම දරුවෙක්ම තරුවක්. ඒ තරුවට දිලිසෙන්න ඉඩ දෙන්න. අපේ දරුවන්ට ඔවුන්ගේම මාවත සොයාගන්න ඉඩ දෙන්න. ඔවුන්ගේ හැකියාවන් හඳුනාගන්න අපි ඔක්කොම එකතු වෙලා උදව් කරමු. සෑම දරුවෙක්ම විශේෂයි. සෑම දරුවෙක්ම අද්විතීයයි. එන්න අපි අපේ දරුවන්ට නිදහසේ පියාඹන්න උදව් කරමු. Young Memory, the Center for Brain Power and Life Skills. youngmemory.com